මිනිස්සුන්ට ජීවිතේ හරියට ප්‍රශ්න එනවා. කොයි වෙලාවෙත් ප්‍රශ්න. සමහරක් වෙලාවට ගොඩ එන්න බැරි තරම් හිර වෙලා. ඉතින් මෙහෙම ඉන්නකොට අපි හැමෝටම ජීවිතේ එක දවසක හිතෙනවා. මෙන්න මෙහෙම වචන හතරක්. මං දැන් මොකද කරන්නේ කියන වචන හතර. ඇත්තටම මං දැන් මොකද කරන්නේ? ප්‍රශ්න ඉවරයක් නැහැ. මං කොහොමද මගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ? මං කොහොමද මගේ ජීවිතය සාර්ථක කරගන්නේ? මං කොහොමද මේ ප්‍රශ්න ටික විසඳගෙන ගෙදර අයවත් ගොඩ දාගෙන මගේ ජීවිතේ ගොඩ දාගන්නේ? මෙන්න මේ වගේ සෑහෙන ලොකු ප්‍රශ්න එනවා. මේ ප්‍රශ්නත් එක්ක තමයි මං අර කියපු වචන හතර ඔයාට හිතෙන්න ගන්න. ඇත්තටම ඔයාට කරන්න දෙයක් නැද්ද? නැහැ. ඔයාට කරන්න දෙයක් තියෙනවා. ඒ මොනවද? ඔයාගේ ජීවිතේ හරි ලස්සන හීන තියෙන්න පුළුවන්. සමහරක් විට ඒ හීන හැබෑ වෙච්ච නැති නිසා ඔයා ඒ හීන අතහැරලා දාලා වෙන්න පුළුවන්. හීන කියන දේවල් දකින්න ඕන. ඒ වගේම තමයි හීන කියන දේවල් හැබෑ කරගන්න කැපවීමක් කරන්නත් ඕන. අපේ ගොඩක් අය කරන්නේ හීන දකින්න එක විතරයි. හැබැයි ඒ හීන වෙනුවෙන් කිසිම කෙනෙක් කැප වෙන්නේ නැහැ. හැබැයි ඔය අතර ඉන්නවා ඔය හීන වෙනුවෙන් කැප වෙන කට්ටිය. ඉතින් මෙන්න මේ හීන වෙනුවෙන් කැප වෙන කට්ටිය හරිම ලස්සනට යාළගේ හීන දිනාගෙන යාළගේ ජීවිතේ සාර්ථක කරගන්නවා. ඉතින් ඔයාටත් වෙලා තියෙන්නේ හීන දැක්කට හීන වෙනුවෙන් කැප වෙච්ච නැති එක වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ තාමත් එක තැන නතර වෙලා මං දැන් මොකද කරන්න කීකේ හිත ඉන්න වෙලා තියෙන්නේ. ජීවිතේ ප්‍රශ්න කියලා නිතරම හිතෙන්නේ. ඔයාට මේකට කරන්න පුළුවන් එකම දේ තමයි ඔයා හීන දකිනවා වගේම හීන වෙනුවෙන් වැඩ කරන්න. කැප වෙන්න. සමහරක් විට අවුරුදු 2ක් 3ක් 4ක් කට්ට ගන්න වෙයි. හැබැයි මේ අවුරුදු 4 5 කට්ට කෑවා කියලා ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද දවසක ඔයාගේ මෙන්න මේ මෙන්න මේ කැපවීම දවසක ඔයාව ලස්සන මිනිස්සෙක් කරනවා. හරි සාර්ථක මිනිස්සෙක් කරනවා. අන්න එදාට ඔයාට තේරෙයි මං එදා දුක් විඳට කිසිම පාඩුවක් නැහැ කියලා. හීන දකින්න. ඔයා ගැන ලොකුවට හිතන්න. ලොකු හීන දකින්න. ඔයා හිතන්නේ ෆුට් සයිකලයක් ගන්න නැහැ. ඔයා මම මේ වගේ කාර් එකක් ගන්නවා කියන එක හිතන්න. මම මෙන්න මේ රටට යනවා කියන එක නිතරම හිතන්න. මම මෙන්න මේ තැනට යනවා කියන එක මගේ ඩ්‍රීම් ජොබ් එක. සමහරක් විට ලොකු චෑමන් කෙනෙක්, සමහරක් විට එයාලයින් එකේ හොස්ට කෙනෙක්, ඒ දේවල් කරගන්න බැරුව ඉන්න ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක්. මේ හීන ලොකුවටම දකින්න. ඒ වගේම ඒ වෙනුවෙන් කැප වෙන්න. සමහරක් විට ඔයාට ඔයාගේ ජීවිතේ මේ වෙද්දි මුදල් නැතිකම නිසා ඔයා ආස පැත්තකින් ඉස්සරහට යන්න බැරි වෙලා තියෙන්න පුළුවන්. හැබැයි දැන් ඕනතරම් කෝසස් තියෙනවා ඔයාලට කරන්න. Google එකේ සර්ච් කරොත් එහෙම ඔයාලට පුළුවන් දැනගන්න ෆ්‍රී කෝසස් ඕනතරම් තියෙනවා. මුදල් ඕනේ නැහැ. ඔයාට උත්සාහයයි කැපවීමයි තියෙනවා නම් මෙන්න මේ ඔයා කැමති දෙයකින් ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් උත්සාහයයි කැපවීමයි තියෙනවා නම් ඔයාගේ හීන දිනා ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි. මං දැන් මොකද කරන්න කියලා හිත හිතපු කට්ටියට උත්තරේ දැන් හම්බ වෙන්නේ නැති. හීන දකින්න, හීන වෙනුවෙන් කැප වෙන්න, තමන්ව ලොකුවට දකින්න, ලොකුවට හිතන්න. ජීවිතේ ජයග්‍රහණය කරා යන්න, සාර්ථක වෙන්න.